සන්තෝෂ කරේ කියලා. හොඳයි. බොහොම සන්තෝෂයි. පුරම කරදරුනේ. අනුපදින මෑණියනි. කොහමද පුතේ? හොඳයි මෑණියනි. සතුටුයිද? එහෙමයි මෑණියනි. මගේ වෛද්‍යකාර දරුවේ කොහමද මයි පුතේ? ගොඩාක් සතුටුයි මෑණියනි. ගොඩාක් සතුටුයි. මගේ අනික් වෛද්‍යකාර දරුවන්ට සතුටු නැද්ද පුතේ? සතුටුයි. ගොඩාක් සතුටුයි. ගොඩාක් සතුටුයි. බොහොම හොඳයි. කොහොමද දිනස් කරේ? අම්මගේ දෝලෙන් බැහැර වෙන දරු පැටව පුතේ. අවසරයි. මාබිතාලට සතුටුයිද පුතේ? හොඳයි බොහොම හොඳයි. මාබිතා සීමාව ගාල්ල හොඳයි. මයි පුතා කෑ ගාල්ල මයි පුතා ඇහැලිය ගොඩ මයි පුතා මීගලෑව. එමනම් අද අවසන් නේද පුතේ? අද දිනස් කරේ සියලු කටයුතු අහවර කරලා දෙනවා පුතේ. අම්මා අමතක කරනවද? අම්මා උඹලට රුකුලක් වෙන්නේ පුතේ. උඹලගේ ගමනට අම්මා අත්තලක් වෙනවා පුතේ. තේරෙනවද? හැමදේම කියලා කරලා දීලා උඹලා පසුපස අම්මා එනවා පුතේ. තේරෙනවද? ඕක කොහොම නෙමේ. ඕක මෙහෙමයි. කියන වගේ උඹලට හැමදේම කියලා කරලා දෙනවා කියලා පුතේ. තේරෙනවද? එහෙම නැතුව අද දිනස් කර මේ දේවල් කියලා කරලා දුන්නයින් පසු අම්මා අමතක කරලා දාලා අපේ වැඩේ හරිනේ. අපිට ওই දේවස්ථාන වලින් වැඩක් නැහැ කියලා Tamanට ඕන විදිහට ගිහිල්ලා අතරමං වෙලා ආපසු හැරෙනවද මේ සුබට? හිතකවත් එහෙම තියාගන්න එපා පුතේ. තේරෙනවද? එහෙම වුණොත් අම්මගේ දැස් සැරෙන්නේ නැහැ පුතේ උඹලා වෙනුවෙන්. පැහැදිලිද? අම්මා කිසිම දෙයක් කියලා කරලා දෙන්නේ නැහැ කියනවා පුතේ මමකට යන්න. වචනකින් හරි උඹලට උදව්වක් අම්මා කරන්නේ පුතේ. තේරෙනවද? මේ වර්ම කියන දේ සැහැල්ලුවෙන් හිතන්න එපා පුතේ. තේරෙනවද? බොහොම බැරෑරු දෙයක් පුතේ. තේරෙනවද? ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මයි පුතාලාගේ හොඳට මේක තියෙන්න ඕනේ. මේක තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වර්ම කියන දේ නිසියාකාරව ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න බෑ කියනවා පුතේ. මේ දෙක නොතිබුණොත් වැටෙනවද මං කියපු දේ? මොලේ තියෙන්න ඕනේ පුතේ වරමක් කරගෙන යන්න. පැහැදිලිද? ඒ මොකද ඥාතියෙක් දෙන සිතුවිලි ඥාතියෙක් දෙන උත්තරමාලාවල් ඒවා සම්පූර්ණම ටික ගිලලා Tamanට ඕන දේවල් බස ගාලා එළියට දැම්මොත් මොකද වෙන්නේ? සත්‍යයක් වෙයිද අසත්‍යයක් වෙයිද? ආයකට උත්තර නැහැ. ඥාතියා දෙන්නා වූ සිතුවිලි ධාරාවල් නිසි විදියට ක්‍රියාත්මක කරගත්තොත් එතන සත්‍ය තියෙනවද අසත්‍ය තියෙනවද? සත්‍ය තියෙනවා පුතේ. පැහැදිලිද? එහෙම නැතුව ඥාතියා දෙන සිතුවිලි තොරතුරු යටතන්පත් කරලා Tamanට අවශ්‍ය දේ ප්‍රකාශ කරුවොත් මොකද වෙන්නේ? සත්‍යයක් නෑ. මග හැලෙනවා. මග නවතිනවා. නින්දා අපහාස විඳින්න ලක් වෙනවා. චෝදනාවලට ලක් වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් මම මේ කියලා දෙන දේ අවසන් අදියර හොඳට කල්පනාකාරීත්වයෙන් හැමදේම අවබෝධ කරගෙන මේ ගමනේ යන්න ලෑස්ති වෙන්න ඕනේ පුතේ. තේරෙනවද? මොකද අද දිනස් කර මෙව්වා කියලා කරලා හැමදේම පහදලා දීලා යහන් ගත කරන ආකාරවල යහන් වල බලන්නා වූ ආකාරවල හැම තොරතුරක්ම පෙන්නලා කරලා දීලා උඹලා අද දවසේ එළියට දෙන්නේ හෙට දවසේ ඉඳන් වැඩ කටයුතු කරන්න. එහෙම නැතුව මුල්ලේ හැංගෙන්න නොවේයි. මේ යන දේ මුල්ලට දාන්න නොවේයි. පැහැදිලිද? එතකොට උඹලා ආසාවෙන් මේ දේශ බලලා උඹලා සතුටු වෙනකොට උඹලට වැඩිය මමයි සතුටු වෙන්නේ පුතේ. මොකද මගෙන් ඉගෙනගත් දෙයක් මා කියලා දුන්න දෙයක් මං හදලා දුන්න දෙයක් කියලා සතුටු වෙන්නේ මා නොවේද පුතේ? එහෙමනම් මේ කියන දේවල් මේ කණින් අහලා මේ කණින් පිට කරන්න එපා කියනවා පුතේ. තේරෙනවද? තමන්ගේ වරන් ඥාතීන් හැමදෙනාගේම එක හා සමාන නොවේ.
වරමෙන් වරමට වෙනස්. වෙනස්ද නැද්ද? වෙනස්. එහෙමනම් ඒ ඥාතීන් කියන දේ අහගෙන ඥාතීන්ට පටහැනිව වැඩ කරන්නේ නැතුව කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා වංචා කරන්නේ නැතුව තේරෙනවද? හරි පිරිසිදුව හරි මනසක් ඇතුව මේ ගමන යන්න සූදානම් වෙන්න ඕනේ පුතේ. තේරෙනවද? ඔය කාටවත් අතන දෙවලක් තියෙනවා මෙතන දෙවලක් තියෙනවා කියලා කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා පුතේ. තේරෙනවද? උඹලා පල්ලෙහාට වැටෙනවා. උඹලගේ බලය හීන වෙනවා කියන එක හොඳට මතක තියාගන්න ඕනේ පුතේ. තේරෙනවද? තමන්ගේ ගම්වාසීන් වුණත් පුතේ මුල් වතාවට උඹලට චෝදනා කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ එන්නා වූ වචනවලට කවදාවත් බියගුළු වෙන්න එපා පුතේ. තේරෙනවද? කොයි අවස්ථාවක හරි උඹලා ජයග්‍රහණය කරනවා. ඒක නියතයි පුතේ. තේරෙනවද මං කියන දේ? මොකද මේක මගේ දේව ගැතිනියගේ ගමනාන්තය ආරම්භයේ පටන් හෙළ හැප්පිලි බොහෝමයක් ආව පුතේ මේ ගැති දරුවා පසුපස. පැහැදිලිද? කිසිම දෙයකට ගැත්ති ඉස්සරහට තිබ්බ පය ගත්තේ නෑ පුතේ ආපස්සට. ඒ හෙළ හැප්පිලි මැද්දේ ආවා. දැන් සියලු දෙනා ගැත්ති සමගයි පුතේ. පැහැදිලිද? විශේෂයෙන් පිටස්තර උදවියට වැඩිය පවුලේ උදවිය පුතේ. තේරෙනවද මං කියන දේ? උඹලටත් ඒ ආකාරයෙන් එනවා. මගේ ගැත්තිටත් ඒ ආකාරයෙන් ආවා පුතේ. පිටස්තරට වැඩිය පවුලේ උදවියකින් ආවේ පුතේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අම්මලාගේ හැංගි හොරා නෑ පුතේ. කියන්න තියෙන දේ ඕනම කෙනෙක් ඉදිරියේ මා ප්‍රකාශ කරන්න ගියා. ප්‍රකාශ කරන කෙනෙක් පුතේ. පැහැදිලිද? මොකද මයි පුතාලට ওই දේවල් ඉස්සරහට තියෙනවා. අන්න ඒකයි මම මේ වචන ටික කියලා උඹලව දිරිමත් කරන්නේ පුතේ. තේරෙනවද කියන දේ? හොඳයි සත්‍ය බලාකාරයට බොම සන්තෝසයි. එමනම් මයි පුතාලගේ කටයුතු මාලාවල් තව ස්වල්ප මොහොතකින් අම්මා අවර කරනවා. සියලුම දේවල් හරියාකාරව හැමදේම අවසන් අධියර සියලු දේ දැන්වත් කරගන්න ඕනේ පුතේ. තේරෙනවද? හොඳයි. එමනම් දේව ආශිර්වාදය මම රත්තරන් පුතේ. ඔයලා ඉන්නේ ඉස්සරහ. හතර දෙනෙක්. ගොඩෙන්ද? අයින එන්නේ. හතරෙන් ඔයලා හතර. අර යහන් සෙල්ටින් දාලා. අනේ ඔකට. දේව ආශිර්වාදය මම පුතේ. දේව ආශිර්වාදය. දේව ආශිර්වාදය. ini anak hati itu yang penting ini ada. Itu yang tadi. මාපතේ සතුටුයිද? සතුටුයි. මාපතා සීමාව කොහෙද? කොට්ටු කච්චි. අද දිනස් කර අම්මා ගාවට එන්න හිතුණාද? හිතුණා. ඒ හිතිලා ඇවිල්ලා මොකද උනේ? මොකද පුතේ? ප්‍රතිඵලයක් ලැබුවා. මින් පෙර ආතුව ලැබුණාද ඒක? මින් පෙර ආතුව මේ අද ලැබුණු ප්‍රතිඵලය ලැබුණාද මින් පෙර ආතුව? සත්‍යද කියන්නේ? එමනම් ඔය ගත්ත ශක්ති ධාරාව අදට පමණද? ඉදිරියටත් මේක රැගෙන යනවද? ඔය සතුට දෙනවද ඥාතියට? සත්‍යද කියන්නේ? බොහොම සන්තෝෂයි. මාපුතා සීමාව කොට්ටු කච්චිය අද දිනස් කර සතුටක් ලැබුවද පුතේ? මාපුතාගේ යක්ෂ බලපෑමක් තිබුණා පුතේ. යක්ෂ බැඳුමක් ඔය ශරීරයට වාහෙලාගෙන. පැහැදිලිද? ඒ තිබෙනා වූ ආත්මයම ඉවත් කරලා දාලා තියෙනවායි කියනවා පුතේ. පැහැදිලිද? ඒ දේවතා ශක්තිය ලං කරලා දීලා තියෙනවා. සතුටුයිද? සතුටුයි. මාපුතා සීමාව හලාවත පුතේ. අද දිනස් කර සතුටක් ලැබුවද දුකක් ලැබුවද පුතේ? සතුටක් ලැබුවා. අම්මා ගාවට එන්න හිතුණාද පුතේ? අම්මගේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතුවා. ඒ ආකාරයෙන් සිද්ධ වුණා කියලානේ කියන්නේ පුතේ. බොහොම සන්තෝෂයි. එමනම් අදට පමණද ඔය සතුට ලැබුවේ? ඉදිරියටත් ඒ සතුට රැගෙන යන්න ඕනේ පුතේ. තේරෙනවද? ආවට ගියාට දෙපැත්තට වැනෙන්න එපා පුතේ. තේරෙනවද? හානම් හා බෑනම් බෑ. එක වචනයක් තියෙන්න ඕනේ කෙලින් පුතේ. තේරෙනවද? එතන තමයි ජය තියෙන්නේ පුතේ. පැහැදිලිද? හොඳයි. මාපුතා සීමාව මාතලේ අද දිනස් කර මොකද උනේ පුතේ? මින් පෙර
කතා කෙරුවේ නෑ. එතකොට සත්‍ය බලාකාරයට එතකොට ඥාති දේවතාවුන් වහන්සේ හරියාකාරව වැඩියා දේවතා ශක්තිය පාපොච්චාරණය ලබා දුන්නා කියලාද ප්‍රකාශ කරන්නේ. එතකොට මින් පෙර ආතුව ලැබුණද ඕක? සත්‍යද කියන්නේ? හයි කතාවක්. සත්‍යයි. එහෙමනම් අදට පමණද ඕක සීමා වෙන්නේ? එහෙනම් ඉදිරියටත් කරගෙන යනවා. ඉදිරියටත් කරගෙන යන්න හරියාකාරව වාතාවරණයක් වටපිටාවක් සැලසුම් සහගතව තියෙනවද මයි පුතාට? හදා ගන්න ඕනේ පුතේ. මේ ලබලා දීලා තියෙන දේ පිටස්තරව දාගන්න එපා කියනවා පුතේ. තේරෙනවද මං කියන දේ? හරියාකාරව මේ දේවල් හරි විදිහට නිසි විදිහට මේවා ක්‍රියාත්මක කරවලා ගන්න ඕනේ පුතේ. තේරෙනවද අම්මා කියන දේ? දේවස්ථාන ඉදි කරලා තියෙන කාගේද? හරිද? මා පුතා ඉදි කරලා තියෙන්නේ මයි පුතාලා. නෑ මයි පුතාත් නෑ නේද පුතේ? එහෙමනම් හරියාකාරව දේවස්ථානීය නිසි විදිහට ඉදි කරවාගෙන ඒ සියලු දේවල් හරියාකාරව සිද්ධපත් කරගෙන යන්න කියනවා පුතේ. තේරෙනවද? නමුත් එක් අදියරක් තියෙනවා පුතේ. පැහැදිලිද? ඒ අදියරට මූණ දෙනවද නැද්ද කියන එක උඹලා තීරණය කරන්න ඕනේ පුතේ. පැහැදිලිද? අද දේවතා ශක්තිය නිසියාකාරව ඇවිල්ලා පාපොච්චාරණය ලබා දුන්නා කියලා උඹලගේ වර්ම හරි කියලා මට එළියට දෙන්න බෑ පුතේ. පැහැදිලිද මං කියන දේ? මොකද මේකේ අඩුපාඩුකම් තියෙනවා. ඥාතියා එක සලිත කෙරුවා කියලා ඥාතියා මුඛවාඩම් ඇරියා කියලා මේක වර්මක් වෙන්න බෑ. එහෙමනම් අම්මටත් පුළුවන් හෙට දිනේ ඉඳන් තියපන් පහන කියලා උඹලව යවන්න වරම හරි කියලා. එහෙම වුණොත් අම්මා අසාර්ථක පුද්ගලයෙක් පුතේ. පැහැදිලිද කියන දේ? උඹලා දන්නවද ඒක වෙන්න ඕන ආකාරවල වෙන්න ඕන පිළිවෙලවල් දන්නවද උඹලා එතකොට? නෑ නේද පුතේ? එහෙමනම් වරම කියන්නේ මේකයි කියලා හරි විදියට ඔප්පු කරලා උඹලට පෙන්වලා දිය යුතුයි. ඒකයි සත්‍ය වරමක් කියන්නේ. එහෙම නැතුව අද දිනස්කර උඹලගේ වරම හැදුවා කියලා හෙට දිනස්කර උරුවාකාර දරුවේ අනුබදන නෑනේ. මේ වාහනයක් ප්ලාස්ටි කරගෙන කතරගම ගිහිල්ලා මේ හදෝලේ ටික ආරූඪ කරවලා අරන් එනවා. ඔන්න වරන් දුන්නා කියලා ඒක හරිද පුතේ? හරි නෑ. ඒක හරිද? පුතේ ඒක හරියන්නේ නෑ රත්තරන් පුතේ. එහෙමනම් අම්මා කියන දේ හරියාකාරව අම්මගේ සත්‍යතාවයක් තියෙනවා මේ මොකද්ද කියන්නේ කියලා ඔය හදවතට මනසට තට්ටු කරලා අහලා බලපන් පුතේ. මේ මොකද්ද කියන්නේ කියන එක පුතේ. තේරෙනවද? උඹලා අතරමං නොවෙන්නයි පුතේ අම්මා ඒ සියලු වැඩ කටයුතු සිද්ධ කරලා දෙන්නේ පුතේ. තේරෙනවද මං කියන දේ? එමනම් තව එක් අදියරක් තියෙනවා. එක් පියවරක් තියෙනවා. ඒ පියවරට අම්මා මෙහෙ වරෙල්ලා කියලා උඹලට අඩ ගහන්නේ නෑ පුතේ. වරමෙන් හරියාකාරව ඔබට යන්න ආස්තාව බලාපොරොත්තුවක් මයි පුතාලාගේ හදවත්වල පෙරදරු වෙනවනම් එදිනට සහභාගී වෙයන් පුතේ. පැහැදිලිද කියන දේ? උඹලගේ අතේ තමයි තීරණේ තියෙන්නේ. අම්මා කියන්නේ වරෙල්ලා කියලා පුතේ. තේරුණා නේද? හොඳයි. එහෙමනම් කුරුමකාර දරුවේ අනුබදන නෑනේ. මයි පුතාලට එමනම් දේව ආශිර්වාද පතනවා රත්තරන් පුතේ. අනිකුත් දරුවෝ